Hello guys. ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙන්නේ ගේම් එකක් අරන්. This is a Ocean is Home කියන ගේම් එක තමයි. This is a කියන කැලලා නැහැ ඉතින්. Ocean is Home කියන ගේම් එක තමයි අපි ඊළඟ තියෙන්නේ. ඉතින් මම මේ උඩින් තමයි ආවේ. උඩින් යනකොට ප්ලේන් එකෙන් මම මෙතනට වැට්ටුවා. ඒත් මම විශේෂ පුද්ගලෙක්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම විශේෂ. මොකද මම ගෙදර ගින්නේ ජග්ගි කොටයක්. ඒ වගේ මේ කොණ්ඩෙට රට ගාලා මම මේ ඊයේ පෙරේදා හාමුදුරුවෝ ලොක්කෙන්ද ගියා. ඒකයි මේ කොණ්ඩේ කපලා. අවුලක් නෑ. අපි යන්න අපිට වුඩ් එකතු කරගන්න කියලා තියෙනවා. අපිට පිහක් තියෙනවා. මං උඩින් යනකොට තුවක්කුවක් කරගන්න. ඒ උඩට තුවක්කුව මගදී වැටිලා. ඒ වගේ මට අටි මැප් එකක්. ඒ වගේ මට උඩින් එද්දි තමයි මතක් වුණේ පැරෂූට් එක වැලේ කියලා. හොඳ වෙලාවට අතට මුහුණ තිබ්බා. හොඳ වෙලාවට මම මුහුණ දෙන්නේ. නැත්තම් මං එතරම් මිය යාමට හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා අපිට වැඩ වගේක්. පොතේ හැටියට අපි වැඩ කරන්න ඕනි. මෙන්න මේ විදිහට. එහෙනම් අපි මේ විදිහට වැඩ කරමු. මුලින්ම අපිට තියෙනවා ලී 25ක් කපා ගන්න. දමාගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මෙයි මාරගසකට වඩා මට උසයි නුඹේ පෙම ශ්‍රී ලංකාවට ඉංග්‍රීසිය කියන්නේ ශ්‍රී ලංකාවම කියලා. දන්නේ නැහැ මගෙන් නේද දැනගත්තේ. ඒකනේ මගේ වීඩියෝ දිගටම බලන්න අම්මට සිරේක ලීවර වෙලා. අහන් අතර මගේ නෙමෙයි කාගේ හරි ගියක් හරි කාර් එකක් හරි තියෙනවා. නෑනේ ගරේජ් එකකුයි කාර් එකකුයි තියෙනවා. යන් ළඟට අපිට ලී තියනවා. දැන් අපි යන්න ඕනේ ගල් හොයාගෙන. අපි අර වහඩේ නැගලා ඔන්න එනවා මගේ වහඩේ. වගිනෝ අම්මට සිරි උරුමියේ. අම්මා උරුමියේ නෝ. යපන් කාර් එකට. උරුමියා. නැගපන්. හරි අපි යමු. රේ ඔන්න බලන්න මම යන යෑමද. I am a rider. හරි ඔන්නාවා මගේ වඩිය කොමගේ වඩිය තියෙනවා ගාට් පාක් කරා කරකලා මං ආව ගල් ටිකක් කඩාගන්න. අප්පට යුඩු කොහොමද පූල් එක නෙවෙයි කොහොමද ඉතින් දියල්ල සුපිරියන්නේ පට්ට ආයේ පට්ට හරි අපි යව ගල් ටිකක් කඩාගන්න. අපි ගිහලා ගල් ටිකක් කඩමු. තත්තරිකර ජෙන් සිරි පාදමුණු සමනල ගිරිපිටතේ ජේනු ජේනු තරි සමන සමන්දේ පු තත්තරිකර ජෙන් සිරි පාදමුණු සමනල ගිරිපිටතේ ජේනු ජේනු තරි සමන සමන්දේ පු මූ ඉක්මනට කපන්නේ නෑ. අපිට පරක් වෙනවා ඒත් හරි කැපුවා. හරි අපිට මුලින්ම පොතේ හැටියට කියලා තියෙන්නේ මුලින්ම ලී කපාගෙන අපි මේ වැඩේ කරා. අපි මේ වැඩේත් කරා. අපිට ඒ වැඩේ කරා අපි හරියට දාගෙන අපිට ඊළඟට තියෙන්නේ guys පොරවක් හදන්න. ඉතින් අපි ගැබ්බේ පොරවක් හදාගමු. අපි පොරවක් හදාගමු. තුවක්කුව හදන්නත් තියෙනවා නේ. nice. ඉතින් මම එනකොට තුවක්කුවක් අරන් ගාවේ. එන ගමන් එක පැරෂූට් එක වැලේ කියලා අවතක වෙලා ඒක මගේ අතින් පැරෂූට් එක දිගාදින්දි වැටුණා. දැන් ඒක මොකද ඇත්තේ ගිලි. අපි පොරොකුත් හදාගත්තා. කොහමද ගැම්ම? හරි. අපිට තියෙනවා දැන් පිකක්ස් එකක් හදන්න. ගල් කට්ටක් හදන්න ඉතින් ලී එපයි. කපාගමු ඉතින්. ඉතින් දෙකක් කපවුවොත් ඇති. කපන්න. ඉක්මනට කපන්න.
අයියෝ මේක කපන්නේ නැහැ මූ ඉක්මනට. අඩේ මේක ලීවර වෙන්නේ නැද්ද? ඉවරයි. ඕ අපේ කාර් එක පාක් කරලා තියෙන තැන ගහක් කපාගමු. මෙහෙම ගැප් එක කපන්න ඕනේ. ඉතින් ඌ ඒක කපනකම් ඔයාලා දැන් මේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් උත් කරන්න. යෝ ඉක්මනට කපන්න. අපි බලමු වුඩ් කීයක් කපලා කියලා. බලමු වුඩ්. මේකේ මේ වුඩ් බලන්න. මේකේ අඩේ නෑ මේ මැප් එකේ. අයියෝ රෙද්ද ඒක නෙමෙයි මේකේ. ඔව් අපි ගාව ලී 33ක් තියෙනවා. ඒ උඩට අපිට ඉදිරියට ඕනි වෙයිනේ. ඕ ඇති. දැන් ගියා බං ගල් ටිකක් කපා ගන්න. මෙන්න තියෙනවා ගල් බචක්. මේ ගල උඩට නැගලා නගින්න බෑද? අම්මට සිරි දූපත් අපිට මෙන්න මේ දූපතේ නේ. ඉතින් මෝ කිව්වා හරියටම හරි. අපි ඉන්නේ මෙන්න මේ දූපතේ. මෙන්න දූපතක් තියෙනවා නේ. හරි. මේ කපාගමුකෝ. මගේ ඇදුම තිබ්බා. ඇදුම නෑනේ නෑ. නෝන ජග්ගි කොට යන්නේ තියෙන්නේ. එනකොට මම පැරෂූට් එක දාගන්න නෑ. පැරෂූට් එක තාම වැලේ. එනකොට මේ මොකද්ද මේ ඇඳුම් ටික හුලකට ගහක් යන්නේ නැති. දණ්ඩත් මේ හෙඩ හුලගායි මේ පැත්ත සුලිසුලා. අර සුලිසුලද්ද. ඔයාලට පෙන්නන්න කොච්චර සුලිසුලද්ද කියලා බලන්න. මෙන් දැනුත්තර මුවෙක් ගහගෙන ගියා රෙහෙඩ. හරි අපිට ගල් අයියෝ මැප් එකේ බෙබේ අපි පිකක්ස් එකක් හදාගමු ගල් කට්ටක්. ඊළඟට එනකත් ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන මොනවද කියලා මන් දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. ඕ ඉක්මනට ඕ ඒකත් හැදුවා අපි. තට්ටඩා අපි මෙන්න මේ දෙකම හැදුවා. දැන් බලමු අපිට කරන්න තියෙන මොනවද කියලා. අපි ඒ දෙකත් කරා. ඕ ගිනි බැලයක් හදන්න මොනවද ඕනි? අපි එක මෙඩි තියෙනවා නේ. ඕ අපිට වතුර ටිකක් ඕනි වෙලා යූස් කරමු. මේක මොනවද පෙන්නන්නේ? තූඩ ටින් තූඩම කමු. මෙඩි ටිකක් බලමු. ඉරටු ටිකක් කමු. මෙව්ව ටිකක් කමු. හරි ගල් ටිකක් කමු. අඩි ගල් අනේ මගේ අතින් කට ඇරලා දිවිලා තියෙන ගලින්ගේ කටට අයියෝ ගල් ටික අනේ මේ පාර්සලේ ලකෝද අපි බලමු මොකද්ද මේක හදන්න ගිනි බැලයක් හදන්න මොනවද ඕනි කියලා. එකක් හදන්න පුළුවන් අපිට. අපි ඒක හදමු ඉක්මනට. අනේ දුක හදාගන්න පුළුවන් නේ උඩට. අපිට ඇඳුම් හදාගන්නත් පුළුවන්. ඒ උඩට වෙන්නත් අපිට ක්‍රීම් හදාගන්න බෑනේ. අවුලක් නෑ. ඕ අපිට තව ලී ටිකක් තිබ්බලා හරි. තව එක ගහක් කපා ගත්තා නම් වැඩ ගොඩ. හන්දෑ මේකට එනවා. මේකේ සොම්බිලි ඉන්නවනේ. ගෙයක් ඇතුළේ ඉන්නේ. කියන්නේ එළියට එන්න උගින්න ගෙයක් ඇතුළේ. Tarik jeng siri pada mun sama nol giri pidate jenu tari sumana samande pu මාගිය තුප්පිරිමල් මිට තියාගෙන ඉන්නවද තව මාමෙයි මාරගසකට වඩා මට උසයි මු කපලකක් ඊයා මු කපල ඉවර කරා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. like කරලා නැත්තම් ඔයා like කරන්න. කමෙන්ට් කරන්න ඉතින්. කට කැදෙන එකක් කියලාවනේ. 100 පාරක් කිව්වා 100 පාරක් කමෙන්ට් කරන්න නෑ ඔයාලා. ඉතින් කරුණාකරලා කමෙන්ට් කරන්න නැත්තම් මම නරක මිනිහා කියන්න බෑ. හරිද? කිව්වොත් එහෙම subscribe කරොත් එහෙම ඔයාලට මම tag එකක් දෙනවා. ඔව් හොඳ ළමයා කියලා tag එකක් දෙනවා. කොලේක ලියලා හොඳ ළමයා කියලා අත දෙනවා හප ඉන්න. නෑ බල ඉන්න. අපි යන්න ඕනි දැන් මුවෙක් මරා ගන්න. නැත්නම් අපිට රැට කෑම නෑනේ. මුව තමයි අපිට ඉන්න එකම ආහාර සැපයුම. ඕ දැන් මෙතන හිටියන් අම්මට සිරියාන් ඉන්න මුවේ. කව මරමු.
දෙන්න ආය මම මේ බැලුවද මන් ටීවී යකාබෝගේ ඉලක්කේ වර්ධින්නේ කවදාවත් බැලුවද මේ ටීවී යකාබෝයි නෙමෙයි මිස්ටර් සදෙව්නේ ආය කවදාවත් මේ මිස්ටර් සදෙව්ගේ හැම ඉලක්කේ වර්ධින්නේ මෙන්න කයි රුයිතටම යනවා ඕ මේක මැරලා තියන්නේ ආය මඩටම තමයි වෙඩි වෙඩි තියන්නේ උට වෙඩි තිබ්බ නෑ ඒක වෙනම කතාවක් මේකගේ අපේ මේකගේ මුලින්ම පශ්චාත් භාගයේ ප්‍රදේශය වෙන් කරගන්න ඕනි මගවල බස් කපන විදිහ කියලා පශ්චාත් භාගයේ ක්‍රමයේ වෙන් කරගන්න ඕනි මේක යකෝ මේක ගල්ද ඕ ඒක ගල් අපිට පේන ආකාරයට ඒක ගල් බවක් තමයි අපිට පේන්නේ හරි අපි උගේ මේක ගමු උගේ බස් ටික ඕනි උගේ ආස්තිට බස් ස්ටෝරි කිව්වහම අනේ මූ ඒක සීල් කරලා මූ තැපැලට ලියු කරනවා බස් එකේ මුගි මේක ගන්න බීට් එක හරි මේක සෙල්ලක් කරනවා නම්බර් සිරි කාර් එක මූ බස් ටික උදලා තැපැලට ලියු කරන්නේ යවන්නේ හදනවා මම මොඩයක් යමන් අපේ ගෑරේජ් එකට අයියෝ අපි දැන් ගිහිල්ලා ගැබ්බට මේ ගිරිවැල එක තියාගන්න ඕනි මෙතනින් එකක් තියමු තියන්න බෑද හරි මෙතනින් තියමුනේ හරි එක පත්තු කරන්න නම් ඔබන්න ඕ රැක්ටින් කරලා අයිට එකක් දාන්න වෙන ලීස් හරි මූ මොනාද මේ කෝටු කෑලි බිඳලා කරන්න කෝටු කෑල්ල ගනි මේක මේකට දාන්නේ කගේ මේකටද අනේ ඔක අමුවේ කන්න නෙද්ද මු කන්නේ නැහැ යන්න කන්න මඩි සල්ලි ටිකක් ගෙදර යන්න මේ සල්ලි හරි ගත්තා රුපියල් 10000ක් තියෙනවා මම කප්රුක ටිකට් එකක් ඇදුවා යන්න මොනවා මගුලක් යන්න බෙද ගේම් එකේ අරව දාන්නත් බෑ එපා එන අපි යන්නන්ට අද දූපතක් නැත්තම් දූපතක් හොයාගෙන හරියනවා ගෙදර නැත්තම් ගෙදර හොයාගෙන මම උඩින් ආවේ මේ අපි දැන් මේ ශ්‍රී ලංකාව කියන අමුතු මුතු යට ඉන්නේ මම ඉන්දියාව ඉඳන් ආවේ මට ඉන්දියා භාෂාවත් පුළුවන් මම සිංහලෙන් කතා කරන්නේ ආසාවට ඕනනම් ඉන්දියා භාෂාවෙන් කතා කරන්න බැන්නම්ද උරාල් බික්කුච්චන් यार रोला අයියා බෙදා බික්කුච්ච තේරෙනවද අර දෙ මොනවාද ඉංග්‍රීසිත් පුළුවන් what's your name ආවට මුස්ලිම් පුළුවන් අස්ලාම් අලයිකුම් ආයෙත් දෙවලත් පුළුවන් තම්බි වා තම්බි රප්පල පාඩතර තම්බි මට හැම භාෂාවක් පුළුවන් මේ දූපතේ කණ්ඩ දෙකුණ්ඩේ බයියනවා ගෙදරට එහෙනම් කොල්ලෝ අපි ගෙදරට යනවා මං යනවා ගෙදර මං යන්න ගෙදර යන්න විශාල කරදරයක් වුණා වේග ආය යනවා මේ ප්ලේන් මේකේ ඉගිල්ලිලා යන්නේ යනවා මං ගෙදරට වෙනවා යනවා විදගෙන යන්නේ ගෙදර පසාරු කරගෙන යන්නේ එනකොල්ලෝ අපි ගියා
මං ගෙදරට ගිහිල්ලා ඔයාලට පස්සේ කෝල් එකක් ගන්නකො මගේ ෆෑන්ස්ලාට එහෙනම් කොල්ලෝ අපි ගියා